ඉතින් ඔයාලට ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව බලන්න ආවා. ඉස්සෙල්ලාම මම කියන්නම් මගේ වීඩියෝ වලට මගේ channel වලට අලුත් කෙනෙක් නම් subscribe කරගෙන මගේ වීඩියෝ එක බලන්න. ඉතින් මම අද රෑට නූඩ්ල්ස් එකක් හදාගන්න කියලා තමයි හදන්නේ. මට විතරක් නෙමේ අද අපේ ගෙදරට අමුත්තු කට්ටියක් ඇවිල්ලා ඉන්නවා. මම පෙන්නන්නම්කෝ ඔයාලට ඒ කවුද කියලා. ඉතින් ඒ හැමෝටමයි අපේ ගෙදර කට්ටියටයි ඔක්කොටම නූඩ්ල්ස් එකක් හදාගන්න කියලා තමයි අපි මේ හදන්නේ. මේ බලන්නකෝ. ඇවිල්ලා ඉන්නේ කවුද කියලා. මේ ඉන්නේ අපේ තාත්තගේ අක්කගේ දුවලා 3 දෙනා. අපේ තාත්තගේ පවුලේ ගෑනු ළමයි 10 දෙනෙක් ඉන්නවා කියලා මං කිව්වනේ. මේ 10 දෙනාගෙන් 3 දෙනෙක්. සමහර අය නම් මගේ සමහර වීඩියෝ වල ඉන්නවා. ඔයාලා දන්නවා. මෙයා නේද? මේ ඉන්නේ අපේ තාත්තගේ අක්කා. මේ ඉන්නේ අපේ අම්මා. අම්මව නම් ඉතින් ඔයාලා දන්නවනේ. ඉතින් එයාලා අද හවස අපේ ගෙදර ආවා. ආපු වෙලේ ඉතින් එයාලටත් යන්න එපා කියලා අපි එයාලටත් එක්ක රෑ කෑම ලෑස්ති කරනවා. ඉතින් මේ අපේ තාත්තගේ අක්කා ඉතින් මගේ ලොකු නෑන්දානේ. එයා රසට හදනවා චිකන් කරි එක. ඉතින් මං එයාට කිව්වා රසට චිකන් කරියක් හදන්නකෝ කියලා. ඉතින් එයා මේ විදිහට රසට චිකන් කරියක් හදනවා දරලිපි. දරලිපේ හදන චිකන් කරිය හරිම රසයි නේද? ගෑස් එකේ හදනවට වඩා මුට්ටිය ලිපේ තියලා දර දාලා රසට හදනකොට අපි හැමෝටම ඉතින් කන්න ආස හිතෙනව නේද? ගොඩාක් වෙලාවට අපි හරි ආසයි අපේ ලොකු නැන්දගේ පොඩි නැන්දගේ චූටි නැන්දගේ 3 දෙනාගේම කෑම කන්න. ඉතින් අපි හුඟක් වෙලාවට බඩගිනුනහම ටක් ගාලා නැන්දලා ගෙවල් පැත්තට යනවා පොඩි කාලේ නම් ඉතින්. දැන් නම් ඉතින් යන්න වෙලාවක් නැහැ. ඉතින් ඉස්සෙල්ලාම නූඩ්ල්ස් එක හදන්න කලින් අපි හදා ගන්නවනේ මේ නූඩ්ල්ස් එකට එකතු කරන මික්සර් එක. ඒ මික්සර් එක අපේ නැන්දාගේ චූටි දුව හදන්නම් කියලා බාරගත්තා. එයාට ඉතින් කැරට් කපලා, ලීක්ස් කපලා, එතකොට ලූණු කපලා, සුදු ලූණු, කරපිංචා, රම්පේ, එතකොට එයාට ඕන දේවල් ඔක්කොම ටික මම මේ විදිහට එයාට ලෑස්ති කරලා දුන්නා. ඉතින් එයා කිව්වා එයා ඒක හදන්නම් කියලා. එයා ඉතින් ගෙදරදිත් මේ මික්සර් එක රසට හදනවලු. මම කොහෙනම් අපිටත් හදලා දෙන්න කියලා. එයා ඉතින් දැන් මේක හදනවා. ඊට කලින් අපේ නැන්දා සුදු ලූණු, එතකොට බීලූණු, කරපිංචා ඒ ටික දාලා එයාට හදලා දෙනවා. ඊට පස්සේ එයා ඊටු ටික දාලා රසට හදනවා. බලන්නකෝ එයා කොහොමද කරන්න කියලා. අපිත් ඉතින් හරි ආසයිනේ ඒ කාලේ උයන් ඉගෙන ගන්න. මමත් එහෙම තමයි. මං විතරක් නෙමේ මගේ දුවත් දැන් හරිම ආසයි. මම මොකක් හරි කෑමක් කනකොට එයාටත් හදන්න ඕනේ කියලා එයා මාත් එක්ක එකතු වෙලා ඒ කෑම හදනවා. මම මේක හදනකොට පස්සේ එයා සෙල්ලම් කරනවානේ. එයා සෙල්ලම්පත් වෙන වෙලාවටත් මම කරන පිළිවෙලටම ඒ විදිහට එයා කරනවා. ඉතින් දැන් එයා මේ විදිහට කැරට් ටික දාලා තෙල් ටිකක් දාලා තෙල් පැහෙන්න දාලා කැරට් ටික දානවා. ඊට පස්සේ ටිකක් රත් වීගෙන එනකොට ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, එතකොට කෑලි මිරිස් කුඩු ටිකක් ඒ ඔක්කොම එකතු කරගන්නවා. තව ඉතින් සුප් කැටයකුත් තියෙනවා නම් රසයි. මේ වෙලාවේ අපේ ගෙදර සුප් කැටයක් නම් තිබ්බේ නැහැ. ඒ වුණාට එයා තියෙන දේවල් වලින් මේ විදිහට රසට හැදුවා. බලන්නකො රස පාට. මෙයාලා මේ හදිස්සිය අපේ ගෙදර ආවේ මොකද කියලා දන්නවද? අපිට ළඟදි පොඩි වෙඩින් එකක් තියෙනවා. අපි ඒකට සර්ප්‍රයිස් ඩාන්ස් එකක් පුරුදු වෙනවා. ඉතින් ඒ ආපු වෙලාවේ ඉතින් යාළුවත් හිටියා අපේ ගෙදර මේ විදියට. ඔන්න ළමයි අපි දැන් මික්සර් එක හදලා ඉවරයි. ඊට පස්සේ නූඩ්ල්ස් එක තම්බන වැඩේ මම බාරගත්තා. අපි නූඩ්ල්ස් ගෙනාවේ ලූස් නූඩ්ල්ස් ටිකක්. ඊට පස්සේ මේ විදියට කඩලා උණු වතුරට තැම්බෙන්න දාලා අර මික්සර් එක කලවම් කරලා චිකන් කරියත් එක්ක අපි දැන් රෑට නූඩ්ල්ස් ටිකක් කන්න කියලා හදන්නේ. අපි හුඟක් වෙලාවට මේ විදිහට නෑවුවාම අපේ සාලේ තමයි මේ හැමෝම ඉන්නේ. මගේ බබාලා දෙන්නත් ඉන්නේ සාලේ කියලා ඔයාලා දන්නවනේ. ඉතින් අපි කට්ටියම මේ සාලෙට වෙලා කෑම කන්න කියලා තමයි හදන්නේ. මට නම් ඉතින් ඉස්සෙල්ලම කෑම කන්න හම්බෙන්නේ නෑ. මොකද මම ඉතින් චූටි පුතාට කෑම කවලා එයාට වොෂ් දාලා ලොකු දුවටත් කෑම කවලා එයාට වොෂ් දාලා තමයි මම කෑම කන්නේ. එතකම් මම කිව්වා එයාලට බෙදාගෙන කන්න කියලා.
දැන් මේ අපේ තාත්තා නම් කනවා. ඊස් අපේ නැන්දන් මේ චූටි දුවත් බෙදා ගන්නවා. අනිත් කට්ටියත් ඉතින් බෙදාගෙන කනවා. හරිම සතුටුයි ඉතින් නේද අපි කට්ටිය මේ විදිහට එකතු වෙලා මෙහෙම කෑම කනකොට. ඔයාලගේ ගෙවල් වලත් ඉතින් පවුලේ කට්ටිය එකට එකතු වෙලා මේ විදිහට කෑම කනකොට හරි ජොලි නේද? මං නම් හරිම ආසයි. අපි හුඟක් වෙලාවට අපි ලොකු නන්දලා ගෙදරත් යනවා මේ විදිහට. මේ ළඟදිත් ගිහින් ආවා. යාලා තෝසි හදලා තිබ්බ අපිටත් එක්ක. අපිත් ගිහින් තෝසි කාලා ආවා. ඊට පස්සේ පොඩි නන්දලා ගෙදරත් යනවා. එයාලත් අපේ ගෙවල් වලට එනවා. ඉතින් අපි හරිම සතුටින් මේ විදිහට කාලය ගත කරනවා. ඔයාලත් ඉතින් මේ විදිහට රස නූඩල්ස් එක්කයි චිකන් කරි එකයි හදලා බලන්නකෝ කොහොමද කියලා. ඉතින් මං අදට මේ වීඩියෝ එකෙන් නවතිනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්නම්. මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න.